ඔයාලත් දවස අවසානයේ ගෙදර එනකොට ඔයාලගේ විලුඹ හරිය ඉදිමිලා සපත්තු දාන්න බැරි තරම් හිර වෙලා තියෙනවද? ගොඩක් අය හිතන්නේ මේක වයසක අයට විතරක් හැදෙන ලෙඩක් කියලා. ඒත් දැන් වයස අවුරුදු 20 30 තරුණ අයටත් මේක ප්‍රශ්නයක් තමයි. ඇයි මෙහෙම වෙන්නේ? අපේ ඇඟ ඇතුලේ මොකද්ද වෙන්නේ? මේකට හැමදාම බෙහෙත් බොන්න ඕනද? අද වීඩියෝ එකකින් අපි ඒ ගැන කතා කරමු. ඒ වගේම ගෙදරදීම කරන්න පුළුවන් ව්‍යායාම සහ මේකට තියෙන ස්ථීර විසඳුම් මොනවද කියන එක ගැනත් අපි කතා කරමු. අපේ හදවතේ සිට කකුල් වලට ලේ යවන්නේ හරිම ලේසියෙන්. ඒත් ගුරුත්වාකර්ෂණයට විරුද්ධව කකුල් වල ඉඳන් ආපහු හදවතට ලේ සහ වසාදියර තල්ලු කරන්න අපේ කකුල් වල මාංශ පේශි ලොකු උත්සාහයක් ගන්නවා. ඔයා දිගටම එකම ඉරියව්වෙන් හිටගෙන ඉන්නවා නම් හෝ එකම විදිහට වාඩි වෙලා ඉන්නවා නම් මේ දියර පල්ලෙහා කොට ගහන්න. මේක හරියට වතුර පිරුණු බැලුමක යට හරිය ඉදිමෙනවා වගේ වැඩක්. විශේෂයෙන්ම තරුණ අයට මේක වෙන්නේ සිරුරේ ක්‍රියාශීලී බව අඩුවීම සහ ලුණු අධික කෑම නිසා. සිරුරේ වතුර රඳවා ගැනීමෙන් මේ වැඩියෙන් සිදුවන නිසායි. මෙන්න මේක මතක තියාගන්න. කකුල් ඉදිමුණාම සමහරු වතුර පිට වෙන්න දෙන දියවැඩියාව පෙති හෝ වෙනත් වේදනානාශක බොන්න පුරුදු වෙලා ඉන්නවා. බෙහෙත් කියන්නේ తాවකාලික සහනයක් විතරයි. ඒකෙන් කරන්නේ ඇඟේ තියෙන වතුර බලෙන් පිට කරන එක. ඔයා ඉදිමීමට බලපාන මූලික හේතුව විසඳෙන්නේ නැතුව බෙහෙත් බීවත් බෙහෙතේ බලය ඉවර වුණු ගමන් ආයෙත් කකුල ඉදිමෙන්න පටන් ගන්නවා. අනවශ්‍ය විදිහට මේ වගේ පෙති දීර්ඝකාලීනව පාවිච්චි කිරීම වකුගඩු වලටත් අහිතකර වෙන්න පුළුවන්. එහෙනම් මේකට ස්ථිර විසඳුම මොකද්ද? ඒ තමයි අපේ කකුල් වල දෙවැනි හදවත කියලා හඳුන්වන කාෆ් මාංශ පේශිය ශක්තිමත් කරන එක. පළවෙනි එක ඇන්කල් පම්ප්. වාඩි වෙලා ඉන්නකොට හෝ හිටගෙන ඉන්නකොට විලුඹ උඩට සහ පහළට පද්දන්න. මේකෙන් ලේ උඩට තල්ලු කරන්න මේ කාෆ් මසල් එක ක්‍රියාත්මක කරනවා. දෙවෙනි එක ලෙග් ඉලෙවේෂන්. දවස අවසානයේ විනාඩි 15ක් විතර කකුල් දෙක බිත්තියකට හේතු කරලා හෝ කොට්ට කිහිපයක් උඩින් තියලා හදවතේ මට්ටමට වඩා ඉහළින් තියාගන්න. තුන්වෙනි එක හීල් ටෝ රේසින්. එක තැන හිටගෙන විලුඹ සහ ඇඟිලි වලින් මාරුවෙන් මාරුවට ඉස්සෙන්න. හතරවෙනි එක කම්ප්‍රෙෂන් සොක්ස්. ඔයාට දවස පුරාම හිටගෙන ඉන්න වෙනවා නම් වෛද්‍ය උපදෙස් මත කම්ප්‍රෙෂන් සොක්ස් භාවිතා කරන්න පුළුවන්. ඒකෙන් කකුල් වලට බාහිරින් පීඩනයක් දීලා ඉදිමීම පාලනය කරනවා. තවත් පුංචි දේවල් කිහිපයක් එකතු කරන්න. ලුණු කෑම අඩු කරන්න. ලුණු වැඩිපුර කනකොට ඇඟේ වතුර රඳවා ගන්නවා. ඊට අමතරව වතුර බොන්න. පුදුම හිතේ. ඒත් ඔයා ඇතිතරම් වතුර බොන්නේ නැති වුනහම ඇඟේ තියෙන වතුර ටික ඉතිරි කරගන්න උත්සාහ කරනවා. ඒ නිසා හොඳට වතුර බොන්න. බර පාලනය. ශරීරයේ බර වැඩි වෙනකොට කකුල් වල නහරවල තියෙන පීඩනය වැඩි වෙනවා. අවසාන වශයෙන් කකුල් ඉදිමෙනවා කියන්නේ ඔයාගේ සිරුරෙන් ඔයාට දෙන පණිවිඩයක්. මට ටිකක් විවේකයේ සහ ව්‍යායාම ඕනේ කියන එක. බෙහෙත් පෙත්තකට සීමා නොවි අද මම කියලා දුන්න මේ සරල ව්‍යායාම ටික දිනපතා කරන්න. මාසයක් විතර යනකොට ඔයාට ලොකු වෙනසක් දැනේ. ඔබේ කකුල් ඉදිමීම සමග හුස්ම ගැනීමේ අපහසුතාවයක් හෝ පපුවේ වේදනාවක් තියෙනවා නම් වහාම වෛද්‍යවරයෙකු හමු වෙන්න. ඊට අමතරව කොච්චර එක්සර්සයිසස් කරත් ඉදිමීමේ තත්ත්වය අඩු වෙන්නේ නැත්නම් ඔබගේ බෞද්ධ චිකිත්සක නිලධාරියා සම්බන්ධ වෙන්න. ඔහුගේ ප්‍රතිකාර ක්‍රම හමුවේ ඔබට ලොකු වෙනසක් දැනේවි.